ආයුබෝවන් කොහොමද අවුරුදු හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා කියලා ඉක්ත සිතින් මම ප්‍රාර්ථනා කරනවා. අද අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු දවසේ අපෙත් පුංචි බක්මහවුලලා ක්ලාස්ටි කරලා තියෙනවා. ගිය අවුරුදු වල වගේම මෙහි ඉන්න ෆැමිලිස් 8ක් 10ක් විතර එකතු වෙලා හැම අවුරුද්දෙම මේ බක්මහවුලේ ළමයි වෙනුවෙන් තමයි සංවිධානය කරන්නේ. ඉතින් මේ සැරේත් අපි සුපුරුදු පරිදි ඒක සංවිධානය කළා. මේ තියෙන අපේ අවුරුදු උත්සවයේ තියෙන ප්ලේස් එක බීච් එක අයින තැනක් හරිම ලස්සනයි. ඉතින් මුලින්ම සුපුරුදු පරිදි අපි චාරිත්‍රානුකූලව කිරි ඉතිරීමේ චාරිත්‍රය සිද්ධ කළා. ළමයිට දැක බලා ගන්න ඕනේ සිංහල චාරිත්‍ර වාරිත්‍ර. ඒ නිසා ඉතින් වෙසක් උත්සව අවුරුදු උත්සව වගේ හැම දෙයක්ම අප පුළුවන් විදියට ළමයි වෙනුවෙන් මෙහෙ සිද්ධ කරනවා. ඉතින් ඒගොල්ලන්ට ওই වෙලාවේදී අපි කියලා දුන්නා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ, ඇයි කිරි උත්තරවන්නේ සිංහල අවුරුද්දට, මේ වගේ දේවල් දරුවෝ දැනගන්න ඕනේ නිසා මේ දේවල් ඉතින් යාලට පෙන්වන්න අපි සිද්ධ කළා. කිරි ඉතිරීමෙන් පස්සේ චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දල්වලා ආහාර අනුභවය ගනුදෙනු කිරීම මේ වගේ චාරිත්‍රාත් ළමයි ලවා අපි සිද්ධ කළා. ඉතින් ඔය පේන්නේ අපේ කිරිබත් කෑම මේසේ. එංගලන්තේ වගේ රටක නිතර දකින්න නොලැබෙන සිංහල අවුරුදු කැවිලි වර්ග බොහෝමයක් මෙතන තියෙනවා. මං හිතනවා දරුවන්ට ඒකත් අලුත් අත්දැකීමක්. ඒ වගේ නම් රසව දැනගන්න එක යාලට අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඊට පස්සේ පොල් තෙල් පහන දල් වෙලා ආහාර අනුභවය ගනුදෙනු කිරීම කියන චාරිත්‍රය තමයි අපි මේ අවස්ථාවේදී සිද්ධ කළේ. අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කිරීමෙන් අනතුරුව අපි ලෑස්ති කරලා තිබ්බ අවුරුදු ක්‍රීඩා දරුවන්ට වෙනමයි වැඩිහිටියන්ට වෙනමයි මේවා පැවැත්වුණා. දැන් ඔයාලා දකින්නේ අලියට ඇහැති යන තරඟය, ඊට පස්සේ ගෝනි රේස්, බනිස් කෑම, තව මේ වගේ ගොඩක් තරඟ ඉසව් පැවැත්වුණා. ඇත්තටම ඉතින් සුළු පිරිසක් නිසා අපිට වැඩි කාලයක් ගියේ නෑ. ඉක්මනට මේ දේවල් කරගන්න පුළුවන් වුණා. ටිකක් කාලගුණෙන් බාධා පැමිණියා. අතරමඟදී පොඩි වැස්සක් ගියා. ඒ වුණාට ඉතින් අපේ වැඩ ටික සාර්ථකව කරගන්නට ඒක බාධාවක් වුණේ නැහැ. මේ දැන් ඔයාලා දකින්නේ වැඩිහිටි පිරිමි අයගේ ගෝනි රේස් තරගය. ඒගොල්ලෝ හරියට එන්ජොයි කළා. මේ වගේ දවස් ඉතින් අවුරුද්දට මේ එකයිනේ. මුළු සති අවුරුද්දේ මුළු දවස් ඔක්කොම බිසි වෙලා ඉන්න අපේ මෙහි වැඩ කරන අයට ඇත්තට මෙතන ගොඩාක් බිසි කට්ටිය ඉන්නේ රැකියාවල් වලින්. මෙතන ඉන්න හැමෝම වගේ වෘත්තියෙන් වෛද්‍යවරු, ඉන්ජිනියර්ස්ලා and බිස්නස්මන්ලා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම විනෝද දවසක් අවුරුදු උත්සවය කියන්නේ. ලංකාවේ ඉන්නවා වගේ තමයි අපිට හැඟෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලංකන් අවුරුදු ක්‍රීඩා කරනවා කියන්නේ ඉතින් අපිට ලංකාවෙන් පිට ඉන්න කියන දේ දැනෙන්නෙම නැති තරම්. ඊට පස්සේ ඉතින් දිවා භෝජන සංග්‍රහය පවත්වලා දරුවන්ට තෑගි බෙදා දීලා අපේ උත්සවය මෙතනින් સમાપ્ત කළා. එහෙම තමයි තිබුණේ. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලාගෙන හිටියට. ආයෙත් දවසක තවත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.